අයිබෝවන් සියලුම දෙනා ආදරෙන් පිළිගන්නවා. අද අලුත්ම වැඩක් අලුත්ම වැඩ කරලා යවුවා. මේක මගේ පළවෙනිම අත්දැකීම. අතන මේ වගේ මම නිර්මාණය කරලා නැහැ. මේක අලුත් නිර්මාණයක් මටත්. හැබැයි ඉතින් මේකේ නිර්මාණයේ අවසානයේ තියෙන කන්ද උඩ ගයක් තියෙනවා. ඒක කන්දර නැගලා යන විදිහ පෙන්වන්න මම පරිපෙල් කීපයක් නිර්මාණය කරනවා. ඉතින් කැලෑවකින් තමයි ඒක කන්දක කැලෑවක් විදිහට තමයි මේ නිර්මාණය වෙන්නේ. අවසාන නිර්මාණය කොහොමද කියලා අපි බලමු. වැඩි යන විදිය ඔක්කොම පෙන්වන්න බැරි. නමුත් මම උත්සාහ කරනවා ඒක යන විදිය පෙන්වන්න ටිකක්. කොටස් කීපයකට මම පරිපෙල් දෙකක් මම අද නිර්මාණය කරනවා දෙපැත්තකින්. කන්ද උඩම අපිට මෙන්න මේ වගේ ගිය අන්තිම උඩම තියෙන්නේ. මේ පරිපෙල කැඩෙන තැන මේ පරිපෙලක් නිර්මාණය කරනවා මෙහෙම. ඉතින් කැලෑවකුත් තව තියෙනවා, ගස් තියෙනවා. යන විදිය බලමු අපි. ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මේ පරිපෙල අපි නිර්මාණය කරගන්න. පරිපෙල මෙන්න මේ විදිහට ස්ටෙප් ටික තියෙනවා. එතන මේ වලවන්න ඕනේ. මේක අලව ගන්න පුළුවන්. ඌට වැඩි අතිසාර්ථක විදිහට නිර්මාණය අවසන් කරන්න පුළුවන් වුණා. ඇත්තටම නිස්කලංක පරිසරයක තියෙන ඒ සුවය සතුට එතෙන්ට ගියපු කෙනෙකුට විඳලා ඇති. මම ඒක විඳිනවා. ඇත්තටම මං හරි ආදරේ ගස් කොළන් කඳු මේ කැලෑව. ඉතින් ඒවා ඇත්තටම මනස සුවපත් කරන තැනක් මගේ. නිර්මාණය අවසන් කරලා ඒ දිහා බලපුවාම ඒක විඳින්න පුළුවන්. චිත්‍රය මැවෙන්නේ මට මේ කන්ද උඩ තියෙන ගෙදර. එතකොට මේ වෙන වර්ෂාපතනයක් ආවා. එතකොට බියල්ල ගලාගෙන යනවා. කඳු නැග හති දුෂ්කර ගමනක්. ඉතින් නමුත් ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ තියෙන සැනසීම කොහොමද කියලා ඒ චිත්‍රය මැවුවට පස්සේ තේරෙනවා. ඉතින් සබාදහමේ මේ විදිහට අන්තිමට නිර්මාණය වුණේ.